නියපොතු වදිනවා බූරු. බොය කකුල මිරිකනවා නෙමෙයි කොනිත්තන. අතකනේ අතකනේ. නැග්ග. නැගිලා වාඩිය. වාඩි ගියම් මෙතනින්. වාඩිය. කකුල උඩින් දිහා. කකුල උඩින් දිහා. ඉගෙන ගන්න. මෙන්න මෙහෙමයි. මෙහෙම මේ අත්ලේ. මෙහෙම. මේ තියෙන. ඇඟිලි වලින් මෙහෙම මිරිකනවා. නියපොතු වදින්නේ. ඔය තියෙන. යා හරිම සනීපයි මුදලාලි. ඒක තමයි. මුදලාලි? මේ මොකද මේ මුදලාලි? මම මේකට කකුල මිරිකීමේ නිවැරදි ක්‍රමය කියලා දුන්නා. නැගිට බන්ද. බලන්න කිට. ආව්! නියපොතු වදිනවා බූරු. බොය කකුල මිරිකනවා නෙමෙයි කොනිත්තන. අතකනේ අතකනේ. නැග්ග. නැගිලා වාඩිය. වාඩි ගියම් මෙතනින්. වාඩිය. කකුල උඩින් දිහා. කකුල උඩින් දිහා. ඉගෙන ගන්න. මෙන්න මෙහෙමයි. මෙහෙම මේ අත්ලේ. මෙහෙම. මේ තියෙන. ඇඟිලි වලින් මෙහෙම මිරිකනවා. නියපොතු වදින්නේ. ඔය තියෙන. යා හරිම සනීපයි මුදලාලි. ඒක තමයි. මුදලාලි? මේ මොකද මේ මුදලාලි? මම මේකට කකුල මිරිකීමේ නිවැරදි ක්‍රමය කියලා දුන්නා. නැගිට බන්ද. බලන්න කිට. ආව්! නියපොතු වදිනවා බූරු. බොය කකුල මිරිකනවා නෙමෙයි කොනිත්තන. අතකනේ අතකනේ. නැග්ග. නැගිලා වාඩිය. වාඩි ගියම් මෙතනින්. වාඩිය. කකුල උඩින් දිහා. කකුල උඩින් දිහා. ඉගෙන ගන්න. මෙන්න මෙහෙමයි. මෙහෙම මේ අත්ලේ. මෙහෙම. මේ තියෙන. ඇඟිලි වලින් මෙහෙම මිරිකනවා. නියපොතු වදින්නේ. ඔය තියෙන. යා හරිම සනීපයි මුදලාලි. ඒක තමයි. මුදලාලි? මේ මොකද මේ මුදලාලි? මම මේකට කකුල මිරිකීමේ නිවැරදි ක්‍රමය කියලා දුන්නා. නැගිට බන්ද. බලන්න කිට.